Hello, this is Anne. මේ දවස්වල TikTok එකේ viral යන කලාත්මකගේ වීඩියෝ එකේ comment section එකේ දකින්න පුළුවන් නිතර spill the tea. Any tea on Hemal? Looking for some tea about Pumi Hansamali. Any tea about those popular tuition sirs? එතකොට මේ tea කියලා අදහස් කරන්නේ මොකද්ද? මේකට අපි කියනවා idioms කියලා. ඒ කියන්නේ සාමාන්‍ය සංවාදයකදී නැත්නම් conversation එකකදී අපි භාවිතා කරන ව්‍යවහාරය. ඒ කියන්නේ සැබෑ අර්ථය නෙමෙයි තියෙන්නේ වෙනස් අර්ථයක් දෙන වාක්‍යයක් කියන එකට. දැන් මෙතනදී spill the tea කියලා අදහස් කරන්නේ tea නමින් ඕපාදූපය. එතකොට spill the tea කියලා කියන්නේ ඒ ඕපාදූපය කියන ලෙසටයි. නැත්නම් යමෙකුගේ තොරතුරක් හෙළි කරන ලෙසටයි. මේවාට අපි සාම්ප්‍රදායික යෙදුම් කියලා කියනවා. මේවා භාවිතා කරන්නේ ගොඩක් වෙලාවට භාෂාව අස්සන කිරීමට. spill the tea වගේම තවත් idioms කීපයක් මෙහි සඳහන් වෙනවා. break the ice. ඒ කියන්නේ ice එක කඩන්න කියන එක නෙමෙයි. to initiate or start a conversation. කියන්නේ සාමාන්‍ය දෙබසක් පටන් ගන්න කියන එක. hit the nail on the head කියලා කියන්නේ ඇණයකින් ඔලුවට ගහන්න කියන එක නෙමෙයි. ඒ ප්‍රශ්නය හඳුනා ගැනීම, නිවැරදිව හඳුනා ගැනීම. ඊළඟට piece of cake කියලා කියන්නේ කේක් කෑල්ලකට නෙමෙයි. යමක් something that is very easy to do. යමක් කිරීමට පහසුයි කියන එක. ඒ වගේම තවත් කීපයක් සඳහන් වෙනවා costs an arm and a leg. ඒ කියන්නේ කකුලක් හෝ අතක කකුලක් හෝ අතක මිලක් කියන එක නෙමෙයි. something that is very expensive. යමක් හරිම මිල අධික දෙයක් කියන එක. viral වෙන ඒවා බලනවා වගේම මේ ගැන අවධානය යොමු කරන්න. Thank you.